Hello guys. ඉතින් අද අපි කතා කරගෙන යන්නේ WhatsApp එකට ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට්ස් ටිකක් ගැන. ඉතින් මේ අප්ඩේට්ස් ඇවිල්ලා දැන් දවස් කිහිපයක් වෙනවා. ඉතින් ඔයා මේ අප්ඩේට්ස් ගැන දන්නේ නැති කෙනෙක් නම් දැන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම like එකකුත් දාන්න. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp app එක open කරගන්න. පළවෙනි අප්ඩේට් එක තමයි ඔයා සාමාන්‍යයෙන් ෆොටෝ එකක් දානවා නම් කොලෙජ් ෆොටෝ එකක් දානවා නම් සමහර ඇප් ඩවුන්ලෝඩ් කරලා තමයි ඔයා කොලෙජ් කරලා WhatsApp ස්ටේටස් දාන්නේ. ඉතින් අපිට මේ අප්ඩේට් එකෙන් බලා ගන්න පුළුවන් ස්ටේටස් වලට ගිහිල්ලාම අපිට පුළුවන් ස්ටේටස් වලින්ම අපිට කොලෙජ් කරගන්න ෆොටෝ එක. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඒක පොඩ්ඩක් zoom out කරලා මෙන්න මේ විදිහට zoom out කරලා කැමතියක් ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මෙතන කීපයක් තියෙනවා. ඉතින් මම මේක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මේකට තව ෆොටෝස් ඇඩ් කරගන්න ඕන. මෙන්න මෙතන උඩ තියෙන අයිකන් එකක් තියෙනවා. අනේ උඩ සැරයක් ටච් කරලා මෙන්න මෙතන තියෙන ෆොටෝස් කියලා අනේ උඩ එක සැරයක් ටච් කරන්න. ඊට පස්සේ දාගන්න ඕන ෆොටෝ එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් අන්නේ විදිහට ඇඩ් කරගත්ත ෆොටෝ එක ඉතින් කැමතියක් ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට ඇඩ් කරගත්ත ෆොටෝ එක උඩ එක සැරයක් ටච් කරලා ඔයාලට ඒකට කැමති හැඩයක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක දාගෙනවා. ඊට පස්සේ එකක් උඩ ටච් කරලා මෙන්න මේ උඩින් තියෙන done කියන එක උඩ දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැඩේ නැවති කැමති විදිහකට ඔයාලා මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට තියෙනවා. ටිකක් ලොකු කරලා ඉතින් තව ඒවා ඇඩ් කරගන්න ඕන නම් ඒ විදිහටම ගිහිල්ලා අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේකටත් වෙනස් හැඩයක් දෙනවා. ඔය හැඩය දීලා මම ඩන් දෙනවා. මේක තව ටිකක් ලොකු කරගන්න ඕන නම් අපිට මෙන්න මේ විදිහට අදින්න. දලෝ එක අනින් වගේ තියාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනි අප්ඩේට් එක. ඉතින් දෙවෙනි අප්ඩේට් එක තමයි ඔයාගේ WhatsApp එකේ Instagram link එක කොහොමද දාන්නේ කියලා. ඉතින් සමහර කට්ටිය මේක දන්න වෙන්නත් පුළුවන්, නොදන්න වෙන්නත් පුළුවන්. ඉතින් මේක අලුතෙන් ආපු අප්ඩේට් එක. ඉතින් WhatsApp එකේ මෙන්න මේ උඩ තියෙන තිත් තුන එක සැරයක් ටච් කරලා මෙන්න මෙතන settings වලට ගිහිල්ලා ඉතින් ඔයාගේ මේ account එක උඩ එක සැරයක් ටච් කරලා මෙතන තියෙනවා links කියලා. ඉතින් links වලට උඩ ටච් කරලා මෙන්න මෙතන Instagram එක උඩ එක සැරයක් ටච් කරලා මෙතන ඔයාගේ Instagram username එක දෙන්න. ඉතින් මගේ username එක මම මෙතන දෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ දීලා මෙන්න මෙතන save කරගන්න. ඉතින් මම වෙන නම් ටිකක් දෙනවා කරි. දීලා මෙතන save කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට save වෙලා තියෙනවා. ඉතින් මේක ඔයාලට පුළුවන් ඕන නම් ඔයාගේම contacts වලට ඕන නම් save කරලා තියාගන්න. එහෙම නැත්නම් පේන්න තියන්න. එහෙම නැත්නම් හැමෝටම පේන්න තියන්න නැත්නම් කාටවත් පේන්නේ නැති වෙන්න. ඉතින් මම ඔන්න ඔය විදිහට තියනවා. ඉතින් ඕක තමයි දෙවෙනි අප්ඩේට් එක. ඉතින් තුන්වෙනි අප්ඩේට් එක තමයි ඔයාලා group එකක් හදනවා නම් ඉතින් group එකට අවශ්‍ය DP එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් DP එක සමහර කට්ටිය Google එකෙන් හා වෙනත් app වලින් හරි මොනවායින් හරි download කරගන්නවා. ඉතින් අපිට පුළුවන් WhatsApp එකෙන්ම DP එකක් download කරලා දාන්න. ඉතින් ඔයා group එකක් සාමාන්‍ය හදන විදිහට හදලා මෙන්න මෙතනින් කැමති නමකුත් දීලා මෙන්න මෙතන තියෙනවා ෆොටෝ එකක් දාන්න. ඉතින් අන්න එතන උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මෙතන තියෙනවා search web කියලා එකක්. අන්න ඒක උඩ search කරලා ඔයාලට පුළුවන් ඔයාගේ group එකට අදාළ කියන්නේ ෆොටෝ එකක් search කරලා download කරලා දාන්න. ඉතින් මම මේ විදිහට search කරන්නේ. ඉතින් ඕක තමයි තුන්වෙනි අප්ඩේට් එක. ඉතින් අපිට අන්නේ විදිහට අපේ අප්ඩේට් ටික බලා ගන්න පුළුවන් වුණා WhatsApp එකේ තියෙන. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කලින් කිව්වා වගේම අනිවාර්යෙන් like එකකුත් දාන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.